ඉරිකිතක් එන්නේ මේක කරන එක වැරදි කියලා හිතන්නේ අපි පවක් පිනක් පිළිගන්නේ. හොඳක් නරකක් පිළිගන්නේ. අපි කරන ඒවා අපිට එනවා කියලා අපි පිළිගන්න හින්දානේ. ඉතින් එහෙමවත් එකක් පිළිගන්නේ නැති මිනිස්සු ගොඩ වැඩි කරගන්න ලං කරගන්න එපා. දෙන්නෙක් හිටියත් ඇති. දෙන්නෙකුත් නැත්තම් එක්කෙනෙක් ඇසුරු කරා. එක්කෙනෙක්වත් නැත්තම් මන්නම් කියන්නේ ඒකාහං ජීවිතංසය. බුදුහාමුදුරුවෝ අදාළ එහෙම. තනියමින්. එහෙම තනියම ඉන්න බෑයි කියලා එකක් නැහැ. මගේ පන්තල මේ තියෙන්නේ මේ චිපා මේ නගර කියලා මේ පොඩි ගමක චිබා ප්‍රාන්තේ. මං ආපු දවස් ඉඳලා ඒ ළඟපාත ගෙවල් කීපෙකම ඉන්නේ මේ ආච්චි අම්මා කෙනෙක් එක්ක සීයා කෙනෙක්. මං ආපු දා ඉඳලා එයා විතරමයි. ගෙදරට කවුරුත් එන්නේ නැහැ. තනිවම ඉන්නවා. ඉතින් අපිට එක විදියකට වයසයි යාලා අවුරුදු 80යි 90යි 75යි එහෙම ඉන්නවා දැක්කන් අනුකම්පයි. හැබැයි ධර්මානුකූලව හිතුවම අසත්පුරුෂයෝ ගොන්නක් එක්ක ඉන්නවට වඩා සමහර විට එයා තනිවම සනසීමෙන් ඉන්නේ. අපේ ඔය ඔළුවේ තියෙන එකක් නෙමෙයි මේ ගොඩාක් අය ඉන්න ඕනි කියන එක. නේද? ගොඩාක් අය ඉන්න ඕනි කියන එක අපේ ඔළුවේ තියෙන එකක්. එහෙම හිතියට කමන්නේ. අඩුම වචනකින් හරි මනුස්සකමක් තියෙන සත්පුරුෂයෝ නා. එහෙම නැති මිනිස්සුන්ගේ ගාන අඩු වෙන